Hello boys and girls අද කින් හිරුවා සුපිරිම සුපිරි අලුත් මලුත් වීඩියෝ එකක් අරගෙන ඔන්න ඉස්සරහට එන්න තියෙන අප්කමින් ඉවෙන්ට් එකක් ගැන තමයි අද අරන් ආවේ. ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ බලන්න වගේ ඉතින් වීඩියෝ දාපු ගමන් බලන්න මගේ channel එක subscribe කරලා like කරලා bell icon all කරලා තියාගන්න. එහෙනම් ඉතින් වැඩි කතාවක් බහන්නේ අපි යන් අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම පටන් ගද්දිම තෝරගෙන තියෙන ඉතින් මෙන්න මේ ඇනිමේෂන් ඉවෙන්ට් එක. මොකද කියනවා ඉතින් මගේ WhatsApp එකෙන් පවා මැසේජ් දාලා අහලා තිබ්බා. ඉතින් ඊළඟට එන ඇනිමේෂන් මොනවද කියලා අහලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ ටොනේඩෝ ඇනිමේෂන් එකයි මෙන්න මේ ඇනිමේෂන් එකයි දෙකම ඉතින් අපිට ඔන්න ඊළඟට එන්න තියෙනවා මොකෝස්ටෝ එකට. සාමාන්‍යයෙන් ඉතින් මොකෝස්ටෝ එකට එනවා කියන්නේ ඉතින් ඩයමන්ඩ් 1600ක් වගේ රෙඩි කරලා තියාගත්තොත් අනිවාර්යයෙන්ම මෙතනින් එක ඇනිමේෂන් එකක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් ඉතින් දැන් මෙන්න ඩයමන්ඩ් 1600ක් රෙඩි කරලා තියාගෙන ඉතින් මේ ඉවෙන්ට් එක ආපු ගමන් ඇනිමේෂන් එකකුත් ගන්න. ඉතින් මේ ඉවෙන්ට් එකට පස්සේ මම තෝරගෙන තියෙන ඉතින් අපිට ඇවිල්ලා තියෙන සුපිරිම හය ෂොටි ඉන්කියුබේටර් ගන්න ස්කිට් එක. ඔන්න ඉතින් ආයෙත් එනවා කියලා තිනවා ටෝකන් වීල් ඉවෙන්ට් එකකට. ඉතින් ඒ ටෝකන් වීල් ඉවෙන්ට් එක තමයි ඉතින් මම ඊළඟට ගෙනත් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ටෝකන් වීල් ඉවෙන්ට් එකකට තමයි ඉතින් අපිට එන්න තියෙන්නේ ආයෙත්. මේ ඉවෙන්ට් එකත් එක්ක පරණ M4A1 ගන් ටිකක් ඔන්න දෙනවා කියලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට ඩිසයින් කරපු සුපිරිම ගන් ස්කින් ටිකක් තමයි ඉතින් Red of Fire double range එකක් තියෙන movement speed එක අඩු කරපු ගන් ස්කින් එකක්. ඉතින් ඔයාලා දන්නවා මේ ගන් ස්කින් ටික අපිට කලින් ආවා. ඒත් එක්ක ඉතින් ඔන්න අපේ පරණ 6 ෂොටි ගන් ස්කින් ටිකක් එනවා. ඉතින් මේ 6 ෂොටි ගන් ස්කින් දෙකත් ඉතින් සුපිරියටම වදිනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති. ඉතින් මේකෙන් ප්ලේ කරලා තියෙන අය දන්නවා. ඉතින් මාත් ගොඩක්ම ආස 6 ෂොටි ගන් ස්කින් දෙකක් තමයි මේ ගන් ස්කින් දෙකත්. ඉතින් මේ රින් ඉවෙන්ට් එකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් තව ටික දවසකින් ගේම් එකේ මං හරියටම ඩේට් එක කන්ෆර්ම් වුණ ගමන් වීඩියෝ දානවා. ඊළඟ ඉවෙන්ට් එකත් ඉතින් ඔන්න ඔයාලට ගොඩක්ම වැදගත් වෙන ඉවෙන්ට් එකක්. ඔයාලා දන්නවා ඇති ඉතින් අපේ පරණ රැම්පේජ් බන්ඩල් ටික ඔන්න ඉතින් ආයෙත් එනවා කියලා තිනවා. ඉතින් දැන් තමයි සර්වර් කීප් එකට ඉතින් මේක රිටර්න් කරලා තිනවා මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට. ඉතින් මෙන්න මේ වගේ ලක් රොයල් ඉවෙන්ට් එකකට තමයි ඇවිල්ලා තින්නේ. ඔයාලට පේනවා ඇති මෙතන ඉතින් විශේෂම ගන්න ස්කින් එකක් තියෙනවා. මෙන්න මේ පරණ අපේ වෙක්ටර් ගන්න ස්කින් එකක් තියෙනවා. ඒත් එක ඉතින් බන්ඩල් කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉවෙන්ට් එක ඉතින් මේ විදිහටම නම් අපේ සර්වර් එකට එන්නේ නැහැ. ඉතින් වෙනස් වෙලා අනිවාර්යයෙන්ම අපේ සර්වර් එකට එනවා ඕන ළඟදිම. ඉතින් රෙඩි වෙලා ඉන්න බොහෝ දුරට OB49 අප්ඩේට් එකේ අන්තිමේට වගේ ඉතින් මේ ඉවෙන්ට් එක එන්න පුළුවන්. ඉතින් ඒ ගැන නම් මම හරියටම තාම විස්තර හොයලා නැහැ. ඒ ගැන විස්තර හොයලා ඉතින් මම ඔයාලට අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකකින් අප්ඩේට් එකක් දෙන්න. මේ ඉවෙන්ට් එක අවසන්ටත් ඉතින් මම ඔන්න තෝරගෙන තියෙන සුපිරිම ඉවෙන්ට් එකක්. ඔයාලා දන්නවා ඉතින් මෙන්න මේ ට්‍රැප් ඉවෙන්ට් එක. මේ ට්‍රැප් ඉවෙන්ට් එකත් එක්ක ආපු මෙන්න මේ බන්ඩල් ටිකත් ඔන්න ඉතින් ආයෙත් අපිට එනවා කියලා තියෙනවා. මේ බන්ඩල් ටිකත් ඉතින් එනවා කියලා තියෙන ටෝකන් වීල් ඉවෙන්ට් එකකට ඉතින් මෙන්න මේ විදිහට ඩිසයින් වෙන. ඔයාලට පේනවා ඉතින් මෙතන මෙන්න මේ සුපිරිම සුපිරි මේල් බන්ඩල් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒත් එක්කම ඉතින් ෆීමේල් බන්ඩල් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ ඉමෝට් එක. ඔයාලට මතක ඇති ඉතින් මෙන්න මේ විදිහට චේන්ජ් වෙන ඉමෝට් එක. ඉතින් මෙන්න මේ ඉමෝට් එකත් මේත් එක්ක එනවා කියලා තියෙනවා. ඉතින් ඔන්න මේ ටිකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් OB49 අප්ඩේට් එකෙන් පස්සේ න 8th anniversary event එකත් එක්ක එන්න තියෙන ඉවෙන්ට් එකක් වශයෙන්. ඉතින් මේ ට්‍රැප් ඉවෙන්ට් එකත් එක්ක ආපු දේවල් ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඔන්න ඉතින් දැන් මෙතන ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න පුළුවන් දැන්. ඊළඟ ඉවෙන්ට් එකත් ඔන්න ඉතින් සුපිරිම ඉවෙන්ට් එකක්. ඔයාලා මගෙන් ගොඩක්ම මැසේජ් දාලා බව අහපු ඉවෙන්ට් එකක්. ඉතින් මෙන්න මේ ෆුට්බෝල් කලිසම් කමිටි ටික ආයෙ එන්නේ නැද්ද කියලා ඉතින් මගෙන් අහනවා ගොඩක් අය. ඉතින් ඔන්න ෆුට්බෝල් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා ඉස්සරහට. ඉතින් මේ ෆුට්බෝල් ඉවෙන්ට් එකත් එක්ක මෙන්න මේ වෝල් ස්කින් එක අපිට ෆ්‍රී හම්බෙන්න තියෙනවා. මේ වෝල් ස්කින් එක දැන්ටමත් ඉන්දුනීසියන් සර්වර් එකට ෆ්‍රී දෙනවා. ඔයාලට ඉන්දුනීසියන් සර්වර් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මැච් 25 ප්ලේ කරලා මෙන්න මේ වෝල් ස්කින් එක ගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ විදිහේ ෆුට්බෝල් බන්ඩල් එකක් ඔන්න ෆ්‍රී දෙනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ බන්ඩල් එක ඉතින් අපිට නම් බොහෝ දුරට ෆ්‍රී දෙයිද දන්නේ නැහැ. ඉතින් මේ සර්වර් එකට නම් ඔන්න ෆුට්බෝල් බන්ඩල් එක ෆ්‍රී දෙනවා. ඉතින් බොහෝ දුරට අපේ සර්වර් එකට එද්දිත් මේ බන්ඩල් එක ෆ්‍රී දෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට පස්සෙන් ඉතින් මම තෝරගෙන තියෙන අපිට ඉස්සරහින් ඉතින් සුපිරිම බන්ඩල් දෙකක් ගැන. ඉතින් මෙන්න මේ විදිහට ඩිසයින් කරපු මේල් බන්ඩල් එකක් එක්කන ෆීමේල් බන්ඩල් එකක් තමයි ඉතින් එන්න තියෙන්නේ. මේ බන්ඩල් දෙකත් ඉතින් සුපිරිම ලස්සනක් තියෙන බන්ඩල් දෙකක්. ඉතින් ඔයාලට මේ බන්ඩල් දෙකත් ඉතින් ගේම් එකේ තව ටික දවසකින් බලා ගන්න පුළුවන්. මේ බන්ඩල් දෙක ගන්න කැමති නම් ඉතින් දැන් මෙතන ඩයමන්ඩ් එක රෙඩි කරලා තියා ගන්න පුළුවන්. ඉතින් වීක්ලි මන්ත්ලි ගහලා තියෙනවා නම් ඉතින් වඩාත් හොඳයි. මේ ඉවෙන්ට් එක ඉවර වෙනකොටම නම් ඉතින් මම තෝරගෙන තියෙන ඉවෙන්ට් එක ඔන්න සුපිරිම ඉවෙන්ට් එකක්. මොකද කියනවා නම් ඉතින් මේ ඉවෙන්ට් එක ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න ගේම් එකට එනවා කියලා තියන්නේ ආයෙත්. ඉතින් ඔයාලා දන්න මෙන්න මේ සුපිරිම බන්ඩල් දෙකම ඔන්න ඉතින් ආයෙත් ගේම් එකට එනවා කියලා තියෙනවා. ඉතින් 6 ෂොටි ගන්න ස්කින් එකත් එක්කම ඉතින් මේ බන්ඩල් ටිකත් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ළඟදිම මේ ඉවෙන්ට් එක නම් අනිවාර්යෙන්ම දවස කන්ෆර්ම් වුණ ගමන් මම ඔයාලට අනිවාර්යෙන්ම වීඩියෝ එකක් දානවා. ඉතින් සුපිරිම බන්ඩල් දෙකක්. මොකද කියනවා නම් ඉතින් ගොඩක් අය මේ බන්ඩල් දෙකට කැමති. ඔයාලත් ඉතින් මේ බන්ඩල් දෙකට කැමති නම් ඉතින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න. මම කමෙන්ට් දාන්න බලන් ඉන්නවා. ඔයාලා කමෙන්ට් දාන්න අනිවාර්යෙන්ම. මෙතන මේ 6 ෂොටි ගන්න ස්කින් එකට නම් මම ගොඩක්ම ආසයි. මොකද කියනවා නම් මේ 6 ෂොටි ගන්න ස්කින් එක ලස්සනටම ඩිසයින් කරලා දිනවා. ගේම් එකේ සුපිරිම 6 ෂොටි ගන්න ස්කින් එක මම ඔයාලට එකක් පෙන්නන්න මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති ඉතින්
ඩබල් ඩැමේජ් ඒත් එක්කම ආම් ප්‍රොටෙක්ෂන් එකක් තියෙන රීලෝඩ් ස්පීඩ් එකක් අඩු කරපු ගන්න ස්කින් එක. ඉතින් ඒක මාරම ගතියක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ගන්න ස්කින් එකත් ගන්න පුළුවන් මේ ටෝකන් වීල් ඉවෙන්ට් එකත් එක්ක. මේ ඉවෙන්ට් එක ආවට පස්සේ මේ 6 ෂොටි ගන්න ස්කින් එක ඉතින් මමත් ගන්න බලාපොරොත්තු වෙනවා. මම අනිවාර්යයෙන්ම ගත්තොත් ඔයාලටත් වීඩියෝ එකක් දාන්නම්. හරි ඉතින් මේ වීඩියෝ එක අවසානයේදී මම තෝරගෙන තියෙන ඉතින් අපිට ඊළඟට තියෙන මැජික් කිව් විස්ටෝ එක. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් ඉතින් ඊළඟ මැජික් කිව් විස්ටෝ එකත් එක්ක ඉතින් අපිට අලුතෙන් ඇඩ් වෙන්න තියෙන බණ්ඩල් මොනවද කියලා. මෙතනදිත් ඉතින් අපි කොල්ල බලන් ඉන්නේ ඉතින් ජෝකර් බණ්ඩල් එකයි කියලා. ඉතින් මේ පාර මැජික් කිව් විස්ටෝ එකේ ජෝකර් බණ්ඩල් එක කන්ෆර්ම් වෙලා නැහැ තාම. ඒක නම් ඉතින් පට්ටම දුකයි. මොකද මමත් බලන් ඉන්නේ ජෝකර් බණ්ඩල් එක එනකන්. ඉතින් දැනටම ඉන්දුනීසියන් සර්වර් එකේ ජෝකර් බණ්ඩල් එක තියෙනවා මැජික් කිව් වලට ගන්න. ඉතින් මේ බණ්ඩල් එක ඉතින් ඇඩ් වෙන එක 150ක් වගේ තමයි සම්භාවිතාවය තියෙන්නේ. ඒක තාම ෂුවර් නෑ. ඉතින් මෙතන තියෙන මේ ජෝකර් බණ්ඩල් එක හැර අනිත් බණ්ඩල් සේරම ඉතින් මැජික් කිව් විස්ටෝ එකට අලුතෙන් ඇඩ් වෙන්න තියෙන බණ්ඩල්. මෙතන ඉතින් විශේෂ බණ්ඩල් එකකුත් තියෙනවා. ඉතින් අන්තිමේට මම ඔයාලට මේ බණ්ඩල් එක පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ බණ්ඩල් එක. මේ බණ්ඩල් එකත් ඉතින් ඔන්න මැජික් කිව් විස්ටෝ එකට ඇඩ් වෙනවා කියලා ඉතින් නිවුස් එකක් තියෙනවා. මේ බණ්ඩල් එක ඇඩ් වුණොත් නම් ඉතින් ඒක සුපිරියක් කියන්න දෙයක් නැහැ. ඉතින් මම නම් අනිවාර්යයෙන්ම ගන්නවා. ඔයාලත් අනිවාර්යයෙන්ම මැජික් කිව් එකක් තියාගන්න. දැන් ඔන්න මැජික් කිව් විනාශ කරගන්න එපා අනිවාර්යයෙන්ම තියාගන්න. OP49 අප්ඩේට් එක හරියටම 21 වෙනිදා එනවාමයි. ඔයාලට මේ 21 න් පස්සේ ඔන්න මේ මැජික් කිව් විස්ටෝ එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඉතින් ඔන්න අද වීඩියෝ එකත් ඉවර වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරලා වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න උදව්වක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ එනම් සුබ දවසක්.